කාන්තාවක් දරුවෙක් ලැබලා අවුරුදු 40ක් 45ක් 50ක් වගේ වෙනකොට ප්‍රජනන හැකියාව ඉවර වෙලා ආර්තවහරණය සිද්ධ වෙනවා කියන්නේ. ඒ කියන්නේ ආර්තවය කියලා කියන්නේ ඔසප් වීම. එතකොට ආර්තවහරණය කියන්නේ ඔසප් වීම ඉවරයි කියන එක. එතකොට ඒ අවස්ථාව ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අවුරුදු 45 55 වගේ අතර වුණාට මේ අපි ලෝකයේ තියෙන දත්ත ගත්තාම සාමාන්‍යයෙන් අවුරුදු 51ක් වගේ කාලෙදී තමයි කාන්තාවන්ට මේක සිද්ධ වෙන්නේ. ආර්තවහරණය කියන්නේ මේ ප්‍රජනන දිවියේ කෙලවර මේ ඔසප් චක්‍රය ඩිංග ඩිංග වෙනස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් දින 28කට සැරයක් හෝ මාසයකට සැරයක් තියෙන ඔසප් චක්‍රය ඊට පස්සේ වෙනස් වීමකට ලක්ෂ. නමුත් එක්තරා අවධියක අර ඩිම්බ කෝෂවල තියෙන ඩිම්බ ඉවර වුණාට පස්සේ ඔසප් වීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔසප් වීම නතර වෙන එක. එතකොට ආර්තවය නතර වෙන නිසා අපි ඒකට ආර්තව හරණය එහෙම නැත්නම් මෙනපෝස් කියලා හඳුන්වනවා. මේ අවස්ථාවේ අර ඩිම්බ වලින් ඩිම්බ කෝෂයේ ඩිම්බ වලින් තමයි ස්ත්‍රී හෝමෝන හැදෙන්නේ, විශේෂයෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. ඒකෙන් තමයි කාන්තාවකගේ සාමාන්‍ය කාන්තා ගති ලක්ෂණ දරුවෙක් ලැබීමේ හැකියාව ඒ ඩිම්බ වලින් සහ ඒ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් වලින් සිද්ධ වෙන්නේ. නමුත් ඊට පස්සේ ওই දෙක ඩිම්බ කෝෂය හැදෙන්නේ නැහැ. ආර්තවහරණයෙන් පස්සේ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. දරුවෙක් හදාගන්න බෑ. ආර්තවයක් සිද්ධ වෙන්නේත් නැහැ. එතකොට ආර්තවහරණය ආසන්නයේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මැදි වෙනකොට අවුරුදු 40 ගණන් වෙනකොට කාන්තාවන්ට ටික ටික ශාරීරික අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් මම කිව්වා ආර්තවය ක්‍රමවත් නොවි අක්‍රමවත් වෙන්න පුළුවන්. සමහරට දින කියන්නේ ළඟින් සිද්ධ වෙන්න පුළුවන්. අන්තිමට ඈතින් සිද්ධ වෙන්න පුළුවන්. ඔසප් ප්‍රමාණය ආර්තව ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. රුධිර වහනය අඩු වෙන්න පුළුවන්. ඒ සමහරට විවිධ ප්‍රශ්න එනවා. ඒ වගේ පොඩි ශාරීරික අපහසුතා තියෙන්න පුළුවන්. හෘදයාබාධ වැඩි වෙන්න පුළුවන්. මානසික වෙනස්කම් ඇති වෙන්න පුළුවන්, විශේෂයෙන් ආතතිය වගේ ඒවා. ලංකාවේ කාන්තාව ගොඩක් වෙලාවට කියනවා හන්දි කැක්කුම් එනවා, දනිස් කැක්කුම් ඇඟේ හන්දි රිදෙනවා කියලා. ඊට පස්සේ බර වැඩි වෙන්න පුළුවන්. හැම වියලිලා කොණ්ඩ ඔළුව කැක්කුම් නලුකොට තියෙන්නේ නැහැ. යෝනි මාර්ගයේ වියලි බව, එතකොට ලිංගික හැකියාවන් සහ ආසාවන් අඩුවීම, එතකොට නිින්ද හරියට නොයාම, රැට හැරන් ඉන්නවා, එතකොට ඊළඟට කල්පනා කිරීම, ධාරණ ශක්තිය කියන්නේ එක දෙයක් ගැන හිතන් ඉන්න බෑ, එකපාරට අමතක වෙනවා, නැත්නම් ඔළුව නිකන් කල්පනාව ඉරිටබල් වෙනවා, ඒ වගේ කලබල වෙන ගති එහෙම තියෙන්න පුළුවන්. මෙන්න මේ දහඩිය දැමීම ආර්ථ දැන් ඒක කියන්නේ හොට් ෆ්ලැෂස් කියලා එකක් ඔබට අහලා ඇති. ඒ කියන්නේ එකපාරට දහඩිය දාන්න පුළුවන් ඒ ඊස්ට්‍රජන් වෙලා කියන්නේ වලින් අපේ ශරීරයේ තාපය උෂ්ණත්වය වෙනස් වෙන එකත් එක්ක සම්බන්ධයි. එකපාරට ඒගොල්ලෝ කියනවා මෝ දාඩිය දානවා, රත් වෙනවා, මූණ බෙල්ල මේව ඔක්කොම රත් වෙලා මෙහි දාඩිය දානවා මේ හරිය. සමහරුන්ට ඒකත් එක්ක අධික හෘද ස්පන්දනය වැඩි වෙලා සමහරු කලන්ත දාන තරමට එහෙම වෙන බොහොම කලාතුරකින් කට්ටියක් ඉන්නවා. සන්ධි ආශ්‍රිත රෝග මං කියේ හන්දි රිදෙන්න, කැක්කුම්, අතපය රුදාව, කොන්ද රිදෙනවා ඒවම කියලා කියනවා. මේ හිස රදය, නිින්ද නොයෑම, ඇඟට හරි නෑ, ඉස්සර වගේ වැඩ කරන්න බෑ, උදේට නැගිට්ටාම වැඩට එන්න බෑ. නිකන් කලන්ත ස්වභාවය, කනස්සල්ල, කේන්තියාම, නුරුස්නා සුරු බව ඒවා වෙන්න පුළුවන්. ගර්භාෂය පහත් වීම, මුත්‍රාශිත රෝගය කියන්නේ සමහරුන්ට ඉක්මනට මුත්‍රා යනවා, සමහරුන්ට මුත්‍රා පාලනය කරවන්න බෑ. කහිනකොට මුත්‍රා යනවා, කිමුහුන් ගන්නකොට මුත්‍රා යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඊට පස්සේ යෝනි මාර්ගයේ සිහින් වී වියලි තත්වයක් ඇතිවීම, ලිංගික ආසාව, කැමැත්ත අඩුවීම ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඇත්තම අවුරුදු 50 කියන්නේ ලිංගික සම්බන්ධතා තියෙන කාලේ. එතකොට ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. අර ඊස්ට්‍රජන් මත ඩිපෙන්ඩ් වෙන ඒවා, ඒ කියන්නේ පියයුරු කුඩා වෙනවා, උකුලේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේ ඊස්ට්‍රජන් ඉඟ මහත් වෙන්න පටන් ගන්නවා. ඉඟ හීන වෙලා තියෙන ඊස්ට්‍රජන් නිසා. ඒවා මහත් වෙන්න පටන් ගෙන බඩ මහත් වෙන්න ගන්නවා. ඉතින් ඕවා කාන්තාවන්ට ඇත්තටම ප්‍රශ්න. ඒ කියන්නේ පිරිමින්ට සමහරට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්, නමුත් කාන්තාවන්ට තියෙන ප්‍රශ්න. ඒ වගේම පිළිකා වලට තියෙන අවදානම වැඩි වෙන්න පුළුවන්, විශේෂයෙන් පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා, මේ සර්වයිකල් කැන්සර් කියන්නේ ගැබ් ගෙල පිළිකා, බඩවැලේ පිළිකා, ඒ වගේම ඩිම්බ කෝෂ පිළිකා වුණත් වෙන්න පුළුවන්. එකක් ඔස්ටියෝපොරෝසිස්. ඒ කියන්නේ අස්ථි දිරා යාම සාමාන්‍යයෙන් ඊස්ට්‍රජන් අඩු වෙනකොට අස්ථි දිරා යාම වේගවත් වෙනවා. එතකොට ආර්තවහරණයෙන් පස්සේ අස්ථිවල ඝනත්වය අඩු වෙලා වැටුනොත් අස්තියක් කැඩෙන්න තියෙන chance එක හරි වැඩි වෙනවා. තව එකක් තියෙනවා. දැන් අර අපි වයසට යනකොට ආච්චි කෙනෙක් කියනවානේ කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන එන්නේ, ඉබි ගමනින් එන්නේ කිව්වහම ඇයි ඒ කොන්ද නැමෙන්නේ? මොකද කොඳු වැටපේලියේ අස්ති ඩිංග කැඩෙනවා. හිත එක දැනෙන්නේ ආව් කියලා කොන්ද අල්ලනවා, පොඩ්ඩක් කැඩෙනවා.
එහෙමයි තියෙන්නේ. එනවට නැමිලා එතකොට ඉස්සරහට නැමෙනවා. එතකොට කහගේ ඒ කියන්නේ අපි ඔස්ටියෝපොරොසිස් හඳුනාගන්නේ කොන්ද නැමීගෙන එනවා නම් අතපය රිදෙනවා නම් ඒ වගේම වයස වැඩි වෙනවා නම් වැඩි හිටියාගේ මේක ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ චුට්ටක් වැටුණොත් පොඩ්ඩක් මෙහෙම නිකන් යනකොට වැටුණොත් අත මෙතන තිබ්බොත් අත මෙතන කැඩෙන්න පුළුවන් කොලස් ෆ්‍රැක්චර් කියන එක. ඊට පස්සේ සමහරට නිකන් ඊටත් වැඩි වයස අවුරුදු 70 80 ගණන් වෙලාවේ වැටුණාම කකුලේ උකුල්ලට එතන කැඩෙන්න පුළුවන්. ඒක හරිම භයානකයි. මොකද ඒක කැඩුණාට පස්සේ සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ ඇතුළත ගොඩක් يعني 30 ඉඳන් 50 දක්වා කට්ටිය මිය යන්න පුළුවන්. වෙන වෙන හේතු නිසා විද ගන්න බැරි කොට මෙතන පස්සේ ගොඩාක් එනවා. ඉතින් ඒව හරිම කරදරකාරී අනවශ්‍ය ප්‍රශ්න. මේ වෙනස්කම් හැම එකටම වගේ ප්‍රතිකාර තියෙනවා. මේ මං කියපු ඔක්කොම මේ කරදරකාරී ප්‍රශ්න ඔක්කොටම වගේ හොඳ ප්‍රතිකාර තියෙනවා. ඒක කරන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? අවබෝධය. ඒ කියන්නේ ඔය වයසට ඔහම තමයි කියලා නිකන් ඉන්න නෙමෙයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්.